ඔබට සුබ දවසක් වේවා. අපේ YouTube නාලිකාව දැන් අවුරුදු 1කමාරක් විතර තිස්සේ නරඹමින් ඕගොල්ලෝ ඉන්නවා. අලුත් බවකින් ඕගොල්ලන්ට දැනෙනවා ඇති. ප්‍රේක්ෂකයන් අතරේ ග්‍රාහකයන් අතරේ දැන් ජනගත වෙන භාවයක්. අපි අද කතා කරන්නට උත්සාහ ගන්නේ මොකක්ද? විශේෂම ප්‍රවෘත්තියක් විදිහට අපට තියෙන්නේ ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි ලංකාවේ ජනාධිපති අනුර දිසානායකගේ ආරාධනයෙන් දින 3ක සංචාරයක් සඳහා ලංකාවට පැමිණීම සම්බන්ධව මේක අපි මාතෘකාගත කරගත්තේ අනුරයි ආණ්ඩුවයි ජෙනුයින් කියන එක ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා දැනගෙන සිටියා. ඒක තමයි අපි මාතෘකාගත කරගත්තේ. ඊ타මත්ම පැහැදිලි తত্ত্বය ඔහුගේ හැසිරීම, ඔහුගේ විලාසය, ඔහුගේ කතාව සහ ක්‍රියාව අත්‍යන්තයෙන්ම ඍජුයි. ආයි කිසිම පැකිලීමක් නැතුව කියන්න පුළුවන්. ඉතින් ඉන්දියානු ජනාධිපතිවරයාගේ ගමන සම්බන්ධව අපට මීට වඩා විදග්ධ අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක විදග්ධ විදියට කියනවා නම් ආණ්ඩුව සහ ජනාධිපති පොළායට වැඩිදුරටත් කියනවා නම් එතන දෙපාර්ශ්වය අතර ලොකු සහයෝගිතාවයක් පෙන්වු කරනවා. ඊළඟට ජනතාව කියන විශේෂයේදී respectful and considerate. මෝදිගේ අතීත කතාව දිහාවට ගියොත් අපිට පේන දෙයක් තමයි බොහෝ අවස්ථාවල එයා ඉතිහාසයේ පුරාම ලංකාවේ ජනතාවගේ ප්‍රශ්නවලට මැදිහත් වුණා, උදව් කරා. විශේෂයෙන් කොවිඩ් වසංගතය ඇතිවෙච්ච අවස්ථාවේදී ඉන්දියාවෙන් ඖෂධ වර්ග ලබා දීමට පිහිට වුණා. එච්චරක් විතරක් නෙවෙයි. පාස්කු ප්‍රහාරය ඇතිවෙච්ච අවස්ථාවේ ලෙඩුන්ට පිහිට වෙන්න, රෝගීන්ට පිහිට වෙන්න අවශ්‍ය කරන සියලු බෙහෙත් තේත් ලබා දුන්නා. ඒ විතරක් නොවේ. තවත් ඉදිරියට ගියොත් ආර්ථිකය බිඳ වැටිච්ච වෙලාවේ ආර්ථිකය බිඳ වැටුණයින් පස්සේ ඒක නැගිට්ටවන්නටත් සහන ආධාර ලංකාවට ලබා දුන්නා. තව දුරටත් කිව්වොත් දඹුල්ලේ වර්තමානයේ දඹුල්ලේ සීතාගාරයක් සකස් කිරීමට උදව් උපකාර කළා. ඒ සීතාගාරයෙන් බලාපොරොත්තු වුණේ වියලි උතුරුමැද පළාතේ වියලි ප්‍රදේශවල ජනතාවගේ නිෂ්පාදන තත්ත්වය ආරක්ෂා කර දෙන්න. අවුවෙන් පීඩාවට පත්වෙන ඉර රශ්මියෙන් දුක් විඳින ජනතාවගේ නිෂ්පාදන එළවලු පළතුරු ආදිය ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මේ සීතාගාරය පිහිට වුණේ. ඊටත් පස්සේ තව දුරටත් ගියොත් අපිට පේන දෙයක් තමයි ඉන්දියානු සම්භවයක් ඇති මලේගම් ජනතාවට කඳුකරේ නිවාස 10,000ක් හදා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල දැන් දියත් වෙමින් පවතිනවා. ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඒකට මූලික හේතුව ඒ මලේගම් ජනතාව සෑමදාමත් ලයින් කාමරවල ජීවත් වුණේ. ලයින් කාමරවලින් එපිට වෙනත් ජීවිතයක් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලන්ට හවුහරණක් නැහැ. ගෙයක් දොරක් හදාගන්න කිසිම ආධාරයක් නැති කාලයක්.
පැවති ආණ්ඩු සැමදාම ඒක කතා කර කර හිටියා. ඒක ඒගොල්ලන්ගේ දේශපාලන වාසියට ඡන්ද බලය සඳහා බොරු පොරොන්දු දෙන්න. නමුත් දැන් ඒ රාජකාරී කටයුතු නිවාස ඉදිකිරීම 10000ක් දැන් සිදු වෙමින් පවතිනවා. තව දුරටත් මෝදි සහ අනුර යන දෙන්නම ජනතාව විඳින දුක වේදනාව හඳුනාගත් දෙන්නෙක්. ඒ දෙන්නම ආරම්භය බොහොම පහළයි. නමුත් සාර්ථක ආරම්භයක් අවසානයක් දක්වා ගෙන යන්නට ඒ දෙන්නටම හැකියාව ලැබිලා තියෙනවා. මොකද මහජන පීඩනය, මහජනයා ලබන වේදනාවන් පිළිබඳව ඔහුට ඇති සංවේදීභාවය නිසා. මේ නිසා මේ දෙන්නම එක සමානයි කියලා කිව්වත් මම නිවැරදි කියලා මම විශ්වාස කරනවා. දැන් සිදුවන්නේ මෙගාවෝට් 50කින් පමණ යුත් සාම්පූර් බලාගාරයේ වැඩ කටයුතු ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම. ඊළඟට ඒකත් එක්කම පුනර්ජනනීය බලශක්තිය. පුනර්ජනනීය බලශක්තිය ලෝකේ සෑම විදුලිය පාවිච්චි කරන ජනතාවට ඉතාමත්ම ප්‍රයෝජනවත් දෙයක්. තවදුරටත් දඹුල්ලේ සීතාගාරයට අමතරව විහාරස්ථාන 5000කට වහල මත සවි කරන සූර්ය පැනල ලබා දීමත් සිද්ධ වෙනවා. ඊළඟට මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය සංඥා පද්ධතිය සකස් කිරීම. මේවා තමයි දැනට සිදුවෙමින් පවතින වැඩ. තවත් බොහෝ දේවල් තියෙනවා. එච්චරක් විතරක් නෙවෙයි. මලේගම් ජනතාවට උඩරට ප්‍රදේශයේ ඒ අයට නිවාස 10000ක් සකස් කර දීමේ කර්තව්‍යය බාරදූර වැඩක් විදියට මෝදි අගමැතිවරයා බාරගෙන තියෙනවා. මේවා සියල්ලම සිද්ධ වන්නේ ඉන්දියානු මුදල් ආධාර යටතේ. තවදුරටත් බැලුවොත් භාරතයට ගෞරවාන්විත මිනිස්සෙක් ලෙස මෝදිව පිළිගන්නා අතර ලංකාවට අනුර දිසානායක සංවේදී නායකයෙක් විදියට පිළිගැනීමට ලක් වෙලා තිබෙනවා. ලංකාව ඩිජිටල් කරණයට යොමු කිරීමේ පරමාවශ්‍යතාවය පිළිගත් ඉන්දියානු අගමැතිවරයා ඒ සඳහා ඩොලර් බිලියන 2.0ක මුදලක් පරිත්‍යාග කළා තියෙනවා. මේවා තමයි ඔහු අතින් සිදුවෙච්ච දේවල්. අතීත ಭಾರತයේ හිටියා ප්‍රකට කවියෙක්. එයා තිරුවලවුර් නමින් ಭಾರತයේ මේ පුරුෂයා කවියෙන් ජනතාව අමන්දානන්දයට පත් කරපු පුජ්‍යලෙක්. ඔහු කවිය තම ජීවිතය කරගත්ත පුජ්‍යලෙක්. ඔහු උකහා ගනිමින් මෝදි අගමැතිවරයා ඔහු උකහා ගනිමින් මෙන්න මෙහෙම කියනවා. තිරුවලවුර් නම් මහා සංස්කෘතික මිනිහා කී අයුරින්ම සත්‍යවාදී මිතුරෙකුට වඩා වෙනත් මිතුරෙකු අවශ්‍ය නැහැ. පිළිගන්න බැරි නිසා සත්‍යවාදී මිතුරා තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔහු ලංකාවේ ජනාධිපති අනුර දිසානායක සමග පැවැත් වූ රැස්වීම් වලදී සාකච්ඡාවලදී එහෙම කතා කරා. අනුර මෝදි අගමැතිතුමාට
පැළැන්ද වූ ශ්‍රී ලංකා මිත්‍ර මෙඩලය ගැන සමහරු පුම්බනෝ. ඒක ආදරය සහ අවබෝධයේ ප්‍රමාණය. ඒක දැනගන්න ඕන. ඒ පුම්බන උදවිය. විශ්වාසය පරම ධනයයි. බුදුහාමුදුරුවෝ කිව්වේ. විශ්වාසං පරමං ලාභී. යමෙක් දිනාගන්න කෝටි ගණන් මුදල් වැයදම් කරන්න පුළුවන්. නමුත් ඒ දිනා ගැනීමෙන් වැඩක් වෙන්නේ නැහැ. ජපානයෙන් ගත හැකි උපදේශයක් තියෙනවා. ජපානයේ පියවරු තම පුතුන් සඳහා මුදල් දෙවි ලක්ෂ කෝටි ගණන් ගල් කැටයක් අතට දුන්නා. ඒ පුතා වැඩි වියටපත් වෙනකොට ලොකු මහත් වෙනකොට එයාගේ පුතාටත් එවැනිම වූ ගල් කැටයක් අතට දුන්නා. පියාගෙන් පුතාට දුන්නේ විශ්වාසයේ සංකේතය. මෝදී අගමැතිතුමා මේක තේරුම් අරගෙන ඔහු කිව්වේ මේක මට පමණක් නොවේ ලංකාව මට පැළඳ වූ මේ මෙඩලය ඉන්දියාවේ කෝටි ගණන් ජනතාවට දීපු මෙඩලයක්. එච්චරයි කියන්න තියෙන්නේ. මෝදිගේ ලංකා ගමන සම්බන්ධය ඉතාමත්ම සරලව. බොහොම ස්තුතියි.